ආයිබෝවන් පුතේ මේ වීඩියෝ එක 2012 ඔබේ ප්‍රශ්න වලට අදාළ 2011 එක අනිවාර්යෙන් බලලා ඉන්න මේකත් එක්ක මේක 2012 A level ප්‍රශ්න ටික බලමු. මුලින්ම තුන්වෙනි ප්‍රශ්නේ හරි සිම්පල් කොහොමත් මේවා හරි සිම්පල් එහෙම CH3 එකක් CH2OH එකක් එච්චර හරි සිම්පල් මේක බලන්න දෙයක් නෑ අපිට ප්‍රධාන කාණ්ඩය ගොඩ ගන්නයි තියෙන්නේ. එතකොට ප්‍රධාන කාණ්ඩය මෙයා කීටෝනයක් මේක කීටෝනයක් වෙද්දි එයාට කොහොමද අපි අංකය කරන්නේ කියලා ගත්තොත් හරිද? එයාට අඩු අංකෙ 1 2 3 මෙහෙන් ආවොත් 3 මෙහෙන් ආවත් 3. එතකොට මොකද්ද කරන්නේ? ඊට පස්සේ පුතේ දිත්ත හෝ ත්‍රිත්ත බඳකට අවමන් කියලා වාදනවා. ඒ කියන්නේ ප්ලස් ප්‍රයොරිටි එක පස්සේ දැන් කොහෙන් ආවත් එක නිසා මෙයාට අඩු මන් කියනවා කියන්නේ මේ පැත්තේ යන්නේ 1 2 3 4 5 ආදේශ ගන්න නේ. එතකොට මොකෝ වෙන්නේ? මෙයා මෙතන කාණ්ඩයක් මෙයා හයිඩ්‍රොක්ස් කාණ්ඩයක්. එහෙනම් කොහොමද ලියවෙන්නේ ඔය? 5 හයිඩ්‍රොක්සි 4 මෙතිල්. එහෙම උත්තර කීයක් තියෙනවද බලන්න. 5 හයිඩ්‍රොක්සි 4 මෙතිල් උත්තර දෙකක් තියෙනවා 4යි 5යි. පස්සේ උත්තරේ 1 9 නෑ එහෙම නෙවෙයි. ත්‍රිත්ව බන්ධන නැද්ද ද්විත්ව බන්ධන නැද්ද කියලා පෙන්වන්න ඕනේ කාබන් ගාන පෙන්නුවට පස්සේ. ඒ කියන්නේ පෙන්ට් කියන එකෙන් පස්සේ පෙන්වන්න ඕනේ. එතකොට උත්තරේ නිවැරදි උත්තරේ උත්තර අංක 4යි. මේ වගේ ප්‍රශ්නකදී හරියටම උත්තරේ නිවැරදිව මේ හොයාගන්න අවශ්‍ය නැහැ. උත්තර අයින් කරලා මොකද්ද හරි උත්තරේට හරි ඉක්මනින් එන්න පුළුවන්. ඒක තමයි විදිහ. ඊටකින් පස්සේ ආම්ලිකතාව වැඩි වෙන පිළිවෙල. හරි. මේ ප්‍රශ්න ටිකක් ලොජිකල් ප්‍රශ්න තියෙන්නේ. හරිද? මම නිකන් ආම්ලිකතාවය මතක් කරොත් ඔයාලට සාමාන්‍ය කාබොක්සිලික් අම්ලවල ඉහළයි. ඊට පස්සේ ෆීනෝල් ඊට පස්සේ ජලය ඊටත් වඩා අඩුයි මධ්‍ය සාරවල. ඔබ තමයි කතාව. හරිද? ඔය සාමාන්‍ය අවස්ථාව. නිකන් මතක් කරගන්න. ඊට මේකෙදි තියෙන්නේ කාබොක්සිලික් අම්ලයි ෆීනෝල් මේ ෆීනෝල් එකකුයි. ෆීනෝල් එක B නේ. එහෙනම් B තමයි අඩුව. ආයෙ කතා කරන්නවත් දෙයක් නැහැ. හරිද? එකක් තියෙනවා COOH NO2 OH COOH COOH NO2. එතකොට මොකද මේකෙදි කිසිම ගැටලුවක් නැතුව හරිද අපිට තේරුම් ගන්න පුළුවන් කාරණයක් තමයි A B C D ඇතුලේ අනිවාර්යෙන් අඩුම වෙන්නේ කවුද? ලොවෙත් B තමයි අඩුව. හරිද? එතකොට දැන් මෙතන ප්‍රශ්නේ ඉන්න වික්‍රියකයන් සම්බන්ධ වෙලා තියෙනවා. මේක තේරුම් ගන්න නම් අපි මෙන්න මේ කතාව තේරුම් ගමු. මේකේ මේ ආම්ලිකතාව කියලා මොකක්ද වෙන්නේ? දැන් මෙහෙම තියෙන එක හරිද? කැඩිලා ගිහිල්ලා මෙහෙම වෙන එකද මම ආම්ලිකතාව කියන්නේ. මෙහෙම වෙන එක තමයි ආම්ලිකතාව කියන්නේ. එතකොට මේ H+ නිදහස් කරන්න පුළුවන් හැකියාව කොහොමද හම්බෙන්නේ? ඒ කියන්නේ මෙහෙම වෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට කැඩෙන්න ඕන. පැහැදිලිද? එතකොට මේකට උදව් වෙනවා මෙහින් ඉන්න එක්කෙනා ඉලෙක්ට්‍රෝන අදිනවා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන දැන් මේ H එකක් ගලවලා ගන්න මෙයාට උදව් කරනවනේ කවුරු හරි මෙහින් ඉලෙක්ට්‍රෝන අදිනවා නම් එතකොට මෙහෙන් අදිනවා. ඒ නිසා මේවත් ඇදලෙනවා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා මෙහෙට කවුරු හරි. අපිට නිකන් සක්‍රියකයක් සම්බන්ධ වෙලා හිටියොත් දන්නවනේ. සක්‍රියකයක් සම්බන්ධ වෙලා හිටියොත් ඉලෙක්ට්‍රෝන තල්ලු වෙනවා මෙහෙට. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගණන්ත මෙහෙම ගිහිල්ලා වැඩි වෙනවා මෙයාට මෙයාව කඩා ගන්න අවශ්‍යතාවය අඩු වෙනවා. එතකොට ආම්ලික ඒ කියන්නේ H+ පිට කරන්න බලන්නේ නැහැ. මේකට අදාළ නැහැ මම මෙහෙම ලියන්න මේක මකල ඉවරලා. හරිද? ඔයාලට තේරෙනවද එතකොට මේක? අපි මේක අමතර කෑල්ලක්. දැන් මේ වගේ එකකට සක්‍රියකයක් අපි හිතමු CH3 මේක මෙහෙමම තියෙනවා. ඊට පස්සේ මේකට
වික්‍රිය ගෑස් සම්බන්ධ වෙනවා. මේක ඇතුලේ මොකෝ වෙන්නේ? වික්‍රිය ගෑස් සම්බන්ධව ඉලෙක්ට්‍රෝන අදින හින්දා මේක කැඩෙන්න බලනවා මේ පැත්තට. එතකොට ආම්ලිකතාවය වැඩි වෙනවා. එතකොට ආම්ලිකතාවය මේ පිළිවෙලටයි වැඩි වෙන්නේ පුතේ. සක්‍රිය ගෑස් සම්බන්ධව ඉලෙක්ට්‍රෝන ගණන්ත මේ හැමතැනම වැඩිලා මෙතනත් වැඩි වෙනවා. එතකොට කඩන්න කැමති නැහැ. අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉලෙක්ට්‍රෝන ඕන තරම් තියෙනවා. හරිද? එතකොට දැන් කිසි ගැටලුවක් නැහැ. කවුද? A සහ D C ට වඩා වැඩි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ මේකෙදි. මෙතන C. හරිද? එතකොට BC තමයි මොකක්ද අඩුම උත්තර වෙන්නේ. හරිද? BC අඩුම උත්තර වෙන උත්තර දෙකක් තියෙනවා. 2යි 3යි. දැන් ඔය ටික ලියහගත්තත් මොකද්ද? කනා හරි ගහන්න පුළුවන්. මේක ඉක්මනින් ලියාගන්නකො. හරි. ඕකෙදි මෙහෙම මතක තියාගත්තා නම් හොඳයි. හොඳේ. මේක මෙහෙම මතක තියාගන්න. මේකෙදි මේ බලපෑම මේකෙදි පුතේ මෙහෙම නේද ඉන්නේ. එයා පැත්ත ගලිනවා වගේ අදහසක් ගන්නකො. මේකෙදි මොකෝ වෙන්නේ? කෙලින්ම අදිනවා. පල්ලයට අදිනවා වැඩි. එතකොට පැරා ස්ථානේ සම්බන්ධ වෙලා තියෙන එක ලොකු උදව්වක් වෙනවා. මොකද්ද? මෙටා ස්ථානයට වඩා ඒක නිසා මොකෝ වෙන්නේ? ඒක නිසා වැඩි මේක D වෙලා මැද එක C වෙනවා. ඒක මතක. සෝරි. මැද එක A වෙනවා. ඒක මතක තියාගන්න. එතකොට උත්තරේ නිවැරදි උත්තරේ උත්තರಾಂಕ 2. පැහැදිලි නේද? හරි. මේ වීඩියෝස් ටික ඔයාලට මට එක දවසකින් අප්ලෝඩ් කරන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් ඔයාලට එක දවසකින් බලලා ඉවර කරගන්න පුළුවන් මේ. එක දවසකින් බලලා ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ 13 ඕගනික් කියලා ගන්න බෑ. ඒක දෙවෙනි පාරේ යන්නේ. ඔන්න ආයෙ තියෙනවා 17 අපිට තියෙනවා මේකෙදි CONH2 එක සරල අදහස ඇමයිඩයක්. ඊට පස්සේ O CO H එක. හරි. මෙයාට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දානවා. ලිතියම් එකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙකට ජලය දානවා. මොකෝ වෙන්නේ? මෙයාව කැඩලෙනවා. ඇමයිඩ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හමුවේ ප්‍රතික්‍රියා කරලා කවුරු බවටපත් වෙනවද? මේවා අනිවාර්යයෙන් මතක තියාගන්න. මේක ඇමීනියම් බවටපත් වෙනවා. යට කැලල ගත්තාන් පස්සේ පොතේ මෙතන ඉන්නේ එස්ටර කාණ්ඩයක්. එස්ටර කාණ්ඩෙ ප්‍රතික්‍රියා කරලා මෙතන මෙයා OH බවට කඩනවා. මෙයා CH2 OH බවට කඩනවා. හරිද? පැහැදිලි නේද? එතනදි වෙන්නේ එහෙම දෙයක්. හරි සිම්පල්. මේක ඇතුලේ උත්තරේ අපිට හම්බ වෙනවා උත්තරේ 2 කියලා. හරිද? මම මේකේ අමතර කාරණා ටික උගන්වනවා. මේක අමතර කාරණා ටික තමයි. මේක වැදගත් දෙයක්, වැදගත් කොටසක්. හරිද? මොකක්ද මේ? මම මෙහෙම ලියන්නම්. RCOOH RCOO R1 R2 එස්තරයක්. RCO NH2. ඊට පස්සේ තව ඉන්නවද? මට මතක් වෙන්නේ නැහැ. හරි. ඊට අමතරව ඇල්ඩිහයිඩ් ඊට අමතරව කීටෝන්. හරි. මෙයාට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මා. මෙයාට සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් දැම්මා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් මෙයා පුතේ අදාළ මධ්‍යසාර බවට පත් වෙනවා. මෙයා මධ්‍යසාර 2ක් බවට පත් වෙනවා. මෙයා අදාළ
ඇමීන බවට පත් වෙනවා. මෙයා ඒක මධ්‍යසාරයක් බවට පත් වෙනවා. මෙයා මේක මොකද්ද? OH එකක් කරගෙන මධ්‍යසාරයක් බවට පත් වෙනවා. සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් කියන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කරන ක්‍රමලයක් කෙනෙක් වෙයි. මේක වෙන්නෙත් නැහැ, මේක වෙන්නෙත් නැහැ, මේක වෙන්නෙත් නැහැ. මෙයක් වෙනවා, මෙයක් වෙනවා. මේ ඵලයමයි මෙතෙන්ට එන්නේ. ඒක නිසා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් සමාන ප්‍රතික්‍රියා කරන කීටෝන සහ ඇල්ඩිහයිඩ් හමු වෙයි. ඒක තමයි මතක තියාගන්න ඕන කාරණය. හරි. ඒකත් ඉවරයි. ඔයා අමතර දේවල් මතක් කරා. විභාගෙට මේවා නම් ඒ කියන්නේ මේවා කොහොමද තමයි චෙක් කරනවා විභාගෙට. විභාගෙට අනිවාර්යෙන් චෙක් කරනවා නම් ඕක එකක්. ඕක එකක්. හරිද? එයත් ඉවරයි. ඊට පස්සේ 23 HBR ළමයි ඔළුවේ තියාගන්න. HBR මෙන්න මේ වගේ ඇල්කිනේකට ආකලනය. මේක මොන ප්‍රතික්‍රියාවක්ද? ඉලෙක්ට්‍රෝන වැඩි තැනකට සම්බන්ධ වෙයි. එහෙනම් මේක ඉලෙක්ට්‍රෝෆිලික අපි මේකේ ඵලය දන්න නිසා මම කියන්නේ ආකලනයක්. එතකොට මෙතෙන් මුලින්ම ඇවිල්ලා H+ සම්බන්ධ වෙන්නේ H+ සම්බන්ධ වීම chance එක වැඩි මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නම්. පැහැදිලිද? ආයෙ කියනවා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නම් H+ සම්බන්ධ වෙන්න අවස්ථාව වැඩි. මොකද එයා ඉලෙක්ට්‍රෝනට කැමති එක්කෙනෙක්. දැන් බලමු උත්තර ටික. දැන් ඉන්නවා අපිට A සංයෝගය කියලා CH3 CH2 CH CH2. මේක විශේෂත්වය තමයි මම මේක මෙහෙම ලියන්නම්. මෙන්න මෙයා R කැලන. R කැලන කියන්නේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන එකේ. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා. ඔව් ප්‍රශ්නයක් නැහැ. B ගේ R කැලේ මොකුත් නැහැ, කවුරුත් නැහැ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන්න. එහෙනම් ලොවේ AB ගත්තන් පස්සේ Aට සම්බන්ධ වෙන chance එක වැඩි Bට වඩා. පැහැදිලිද? කවුරුත් නැහැ තල්ලු කරන්න ඉලෙක්ට්‍රෝන. C මේකෙදි මෙයාගේ කතාව වෙන්නේ. මෙයා මොකෝ වෙන්නේ? මෙයා ඉලෙක්ට්‍රෝන තල්ලු කරන කෙනෙක් නෙවෙයි. හරිද? COOH කියන්නේ අපි අර වික්‍රියකාරකයෙන් ගත්තා. මෙයා වික්‍රිය කියන්නේ නේද? එතකොට ඉලෙක්ට්‍රෝන තල්ලු කරන කෙනෙක් නෙවෙයි අදින කෙනෙක්. එතකොට මෙයාව ගන්න කරන්නේ. මෙයාගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇද ගන්න කෙනෙක්. හරිද? එතකොට ඒ ඇද ගන්න එක කොහොමද වෙන්නේ මුදේ? මෙයා ඩෙල්ටා රින, මෙයා ඩෙල්ටා ප්ලස්. එතකොට මෙයා ප්ලස් ඉන්න මොකෝ වෙන්නේ? මෙයා ඉලෙක්ට්‍රෝන මෙහි ඇද ගන්න ඔය ප්ලස් ගතිය අඩු කරගන්න. එතකොට මෙතෙන්ට H+ සම්බන්ධ වීමේ හැකියාව මොකෝ වෙන්නේ? අඩු වෙලා යනවා. H+ සම්බන්ධ වීමේ හැකියාව අඩු වෙනවා. හේතුව ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මේ චුට්ට ගත්තොත් C තමයි අඩුව. එතකොට අන්තිම එක D. ඒක D තමයි වැඩිම වෙන්නේ. හේතුව CH3 CH2 මෙතනිනුත් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා, මෙතනිනුත් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා, මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා, ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව වැඩි වෙනවා. D තමයි එතකොට වැඩිම වෙන්නේ. අපිට ගා උත්තරේ චෙක් කරලා DABC කියන උත්තරේ පහ 23 වෙනි ප්‍රශ්නේ ගිහිල්ලා බැලුවොත් උත්තරේ අපි මාකින් එකේ 23 ඔව් DABC D තමයි වැඩිම. උත්තරේ 3. sorry උත්තරේ 3. D තමයි වැඩිම. එහෙනම් 23 උත්තරේ 3 මම හිතනවා මේකත් පැහැදිලි වුණා කියලා. හරිද? අන්තිම මේ මොකද 24 වෙනි ප්‍රශ්නේ. හරිද? 24 වෙනි ප්‍රශ්නේ. 24 වෙනි ප්‍රශ්නේ. හරිද? 24 වෙනි ප්‍රශ්නේ. 24 වෙන්නේ අග්‍රස්ත X සහිත ඇල්කයිනේකුයි. මෙයා අග්‍රස්ත X සහිත ඇල්කයිනය. මෙයා ඇල්කීනය. එතකොට මේ දෙන්නවා වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. පුළුවන්ලු ඇමෝනිය CuCl දාලා. සරල අදහස මොකද්ද? ඇමෝනිය CuCl දැම්මන් පස්සේ මෙයා මෙතෙන්ට Cu+ සම්බන්ධ වෙනවා. හරිද? එතකොට
මේකට හේතුව මොකද්ද? උත්තරේ මේක ඔක්සිකරණ අවස්ථාවෙන් වෙනස් වෙන්නේ නැහැ CuCl වල. ඒක නිසා ඔය ඔක්සිකරණය ඔක්සිකරණ කතාව වෙන්නේ නැහැ. ඔක්සිකරණ අවස්ථාව වෙනස් වීමක් නෙවෙයි වෙන්නේ. මෙතෙන්ට පුළුවන් H+ එක වෙනකොට මොකද්ද? Cu+ සයිඩ් සම්බන්ධ වෙනවා. එතකොට උත්තරේ උත්තರಾಂಕ 4. 24 ඔයාලා උත්තරේ චෙක් කරලා බලන්න. හරිද? උත්තරේ උත්තರಾಂಕ මෙහෙම බලමු. 24 උත්තರಾಂಕ 4. මොකද පුතේ වෙන්නේ මොකද්ද? මේකේ H+ අයින් වෙලා CuCl ඇතුලේ ඉන්නේ Cu+ නේ. මෙයාව අයින් වෙලා H+ දිහට මෙයාව ඒ වෙනුවට මෙතෙන්ට එනවා. ඒ හැකියාව මෙයාට නැහැ. මොකද මෙයාට ආම්ලික H එකක් තියෙනවා. මේක ටිකක් මේ වගේ ඇල්කීනයක් ඇල්කයිනයක් හිටියලා ඒ වෙන්නේ නැහැ. මේකට වෙන්නේ. හරිද? හරි. දැන් ඔයාලට අමතර කාරණාව මතක් කරගන්න. හරිද? ඔය අඩ්ජස්ට් සහිත ඇල්කයින විතරක් සිදු කරන ප්‍රතික්‍රියා සුවිශේෂී ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා. එකක් තමයි CuCl, එකක් තමයි සෝඩියම්, එකක් තමයි NaNH2. මෙතෙන්ට Cu+ සම්බන්ධ වෙනවා. මෙතෙන්ට සෝඩියම් වෙනවා. මෙතෙන්ට සෝඩියම් වෙනවා.